කරපු පළවෙනිම දේ තමයි මාකට් රිසර්ච් එක. ඒතර මේ මාකට් රිසර්ච් එකේ අපි කිව්වා ප්‍රධාන කොටස් දෙකක්. ග්ලෝබල් මාකට් එක ගැන කතා කරනවා. දෙවෙනි එක තමයි ලෝකල් මාකට් එක ගැන. දේශීය වෙළඳපොළ ගැන එහෙම නැත්නම් විදේශීය වෙළඳපොළ ගැන. ග්ලෝබල් මාකට් එක ගැන එහෙම නැත්නම් ලෝකල් මාකට් එක ගැන කරා. ඉතින් මම ග්ලෝබල් මාකට් එක ගැන කතා කරද්දී එතෙන්දි තමයි ගොඩක් වෙලාවට අපිට යූස් කරන්න පුළුවන් tool එකක් මම කිව්වේ www.trademap.org කියන එක ගැන කතා කරා. ඒක ගැන ගොඩක් ඉස්සරහට ගියා. ඊට පස්සේ මොකක්ද කරේ? මේකෙන් මේ මාකට් රිසර්ච් එකෙන් පස්සේ අපි තෝරාගත්තා මොකද්ද? මේ දෙකෙන් පස්සේ තෝරාගත්තේ අපිට ගොඩක් කාරණා තෝරාගත්තා. මොකද්ද? potential products මොනවාද? ඊළඟට potential markets මොනවාද? potential markets මොනවාද? අපේ product එක මොන market එකටද යවන්න හොඳ? මොන products ද හොඳ? අන්න අපි ඒකෙදි research එක කරා. ඊළඟට අපි කරා කවුද තරඟකරුවෝ? කවුද තරඟකරුවෝ? මොන වගේ products ද මේ market එකේ? දැන් අපි තෝරගත්තා. හරි. මෙන්න USA වල තියෙනවා පෙපර් වලට 95ක unrealized potential එකක්. 95ක potential එකක් තියෙනවා ගම්මිරිස් වලට. උදාහරණයක්. ඒතර මේ ගම්මිරිස් පාවිච්චි කරනවා ප්‍රධාන industries තුනකට. මොකද්ද? pharmaceutical industry එක, ඊළඟට personal care products industry එක, ඊළඟට food and beverage industry එක. මෙන්න අපි මේ එක් industry වලින් අපි food and beverage industry එක ගත්තොත් ඒ food and beverage industry එකේ අපි හිතමු අපි ගත්ත market segment එක super market නම් මේ super market වල අපි හිතාගෙන හිටපු අපි දැකපු potential එකක් තියෙන product එක දැනටම කොහොමද විකිනෙන්නේ කියලා බැලුවා. මේ market එකේ දැනටම